කියන්නේ මේ. හා මේ ඉන්නේ මල්. මෙට්ටට හුලං ගහනවා. මෙට්ට උලං ගන්න. පොඩි දූපතක්. එතනට යන්න තමයි හදන්නේ. Hi guys, welcome back to our YouTube channel Life with Casey. මාස 6කට පස්සේනේ. හතරක් විතරනේ. මාස 5කට කිට්ටුයි. ඉතින් අපි සෑහෙන කාලෙකින් කට්ටිය කිව්වා vlog එකක් දාන්න කියලා. ඔන්න අද vlog එකක් ගෙන අද අපි යනවා මෙහි long weekend දවස් 4ක විතර නියෝඩයක් තියෙනවා. ඉතින් අද අපි යනවා යාළුවෝ සෙට් එකක් එක්ක කැම්පින් මුහුදයින. අවුරුද්දේ පළවෙනි vlog එක. මම මේකට කලින් vlog එකක් shoot කරා. හැබැයි ඒක මට හිතෙනවා මදි කියලා. එහෙනම් මම දැම්මේ නෑ. මේ කොහොම හරි අද පොඩ්ඩක් ටිකක් දිග එකක් කරමු නේ බලලා. අපි කරමු. ඉතින් කට්ටිය ඉන්නවා. කට්ටියත් එක්කම full අතල්ලා දාමු අද. අපි අද ආවෙමු කැම්පින්. yes එහෙනම් set වෙලා ඉන්න. අපි දැන් යන ගමන් ඉන්නේ guys. බඩු ටික පැක් කරා. මෙතන බඩු වගේක් තියෙනවා. අර පිටිපස්සේ මොනවාද කන්දක් වගේ. මොකද ඔකට මතකද දැන් අපි කලින් මේ කැම්පින් vlog එක බැලුවා නම් මේ අපි ඔක්කොම ගත්තා ඒ කැම්පින් අයිටම් ටෙන්ට් ගත්තා නම් මම ඔක්කොම ගත්තා. ඉතින් හින්ද ඒ ඔක්කොම තිබ්බා අපි ගාව. අපිට යන්න ඉතලා තියෙනවා. ඔව් ඒකයි ඊට අමතරව ගිය සැරේ අපිට ගොඩක් සීතල වුණා. ඒ නිසා මේ සැරේ ටිකක් ඇඳුම් වැඩිපුර දාගත්තා. මේ ගිය සැරේත් අපි ගියේ ඒප්‍රිල් වගේ නේ. මේ කොහොමhari දැන් අපිට ගන්න ඕනම දෙයක් ගෙදරින් ගන්න අමතක වුණා. මොකද්ද? දත් බොරුසු මෙයාට නම් අවුලන්නේ මේ දත් මදින්න තියෙන්න. මේ මට ඕනේ ඉඳින් අනිවාර්යෙන් ඉතින් මට දත් බොරුසක් ගන්න අවශ්‍යයි. ගියේ සැරේ නම් බ්‍රෂ් කරේ නැද්ද කොහෙද ගිනියලා. කොහොමhari කවන්න දැන් මේ පැක් ඇන්ඩ් සේව් එකට ගිහිල්ලා බ්‍රෂ් එකකුත් අරගෙන ඔර වෙන මොන හරි ගන්න තියනවද ස්නැක්ස් මොන හරි ඕනේද? මම අහලා කියන්නේ මේ. හරි. අද මේ පබ්ලික් හොලිඩේ. පැක් ඇන්ඩ් සේව් වහලා. මොකද දැන් කරන්නේ? දත් මදින්න නැතුව ඉන්න වෙන්නේ. ඉවසන්නේ අපි වගේම ඔය පොඩි මේ ඩේරි ෂොප් එකකින් ගන්න පුළුවන් හොයාගන්න පුළුවන්. ඒක අවුලන්නේ. අයියෝ. තෙල් ගහනවා. තෙල් ගහන්න පුළුවන් නේ. තෙල් ගහගෙන යන්න. මෙතෙන්ට ගිහිල්ලා තෙල් ටිකකුත් ගහගෙන තමයි යන්න වෙන්නේ. හැම පැත්තෙම වහලා හැබැයි. Don't close the head. මේ පේනවනේ හැම පැත්තෙම වහලා. මෙහි පබ්ලික් හොලිඩේ එකක් කියලා කියන්නේ කවුරුත් වැඩ නැහැනේ. හැමදේම වහලා. අද good friday හින්දා වෙන්න තිතේ. මුල්ම වහලා දාලා ඉතින් මම තෙලුත් පොඩ්ඩක් ගහගන්න හිටියේ මේ මොකද මේ දවස්වල පැකන්සි එක තමයි ගණන් අඩුම. ෆුල් රයිසස් එකකින් දැන් ඩොලරයක් වැඩිලා තියෙන්නේ වෙන කලින් පාරට වඩා. ඉතින් අනිත් චෙක් ඩොලර 7 ගානක් තව අඩුයි මේ පැකන්සි එකේ. මොකද ඊට පස්සේ තව ඇතුලේ මොන හරි ගත්තොත් එහෙම තව ගානක් අඩු වෙනවා. ඔව් මොකද ඒකට කූපන් එකක් හම්බ වෙන නිසා. මෙහි අනිත් එක මේ ෆුල් ප්‍රයිසස් එක තියෙන නිසා අපි අද ප්‍රියස් එකේ තමයි යන්නේ. මොකද මේක දෙල් කරන හින්දා තමයි මේ කියන්නේ මොකද බෙන්ස් එකේ ගියොත් එහෙම ගිහින් එන්න ගියාම ෆුල් ටැන්ක් එක ඉවරයි. ඊට පස්සේ ටික ආයෙ මේ දැන් තෙල් අරමුදෙත් එක්ක ඉතින් ඔක් ගහන්න යන්නේ අපරාධ හින්දා අපි දැන් ප්‍රියස් එක යූස් කරන ට්‍රිප් එක යන්නේ. හොඳයි නේ වාහන දෙකම තියෙන එක. මේක ලේසි බය ට්‍රිප් එකක් කරන්න මේ වගේ කාලයකට තෙල් නැති කාලයකට මේක හොඳයි. මේ හොඳයි. හරි. yes එහෙනම් අපි යමු. කියවෙලා ඇති. ඔයගේ කියවෙලා අහගෙන ඉන්න බැරුව ඇති දැන් කට්ටියට. අපි දැන් ඉන්නේ සර්විස් ස්ටේෂන් එක හරියේ සර්විස් ඒරියා නේ මෙතන කියන්නේ. ඔව් මෙතන තියෙන ඔක්කොම අර නේ ලංකාවේ තියෙන්නේ අර මේ මොකද්ද? ගාල්ල යනකොට තියෙන්නේ. ඒ වගේ. අයිටම් එක මේ වගේ මෙතන මැක්ඩොනල්ඩ්ස්, කොෆි, BP, පෙට්‍රල් ස්ටේෂන් ඔක්කොම තියෙන. ඉතින් ඒ හින්දා මෙතන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනවා. අපි අලුත් මෙතන සෙට් වෙනවා. ගාන නෑ මම පෙන්නන්න මිනිස්සුතුගේ. මේ බලන්න මිනිස් කොච්චර ඉන්නවද කියලා මෙතන. පෙට්‍රල් ගාන කියලා මේගොල්ලන්ට ගානක් නෑ. කට්ටිය යනවා ට්‍රිප් මේ තියෙන පෙට්‍රල් වල අද ගාන. අපි ආවා මෙතන තියෙන පොඩි මිනි සුපර් මාකට් එකකට ආවා. මොනාරි බොන්න ගන්න නේද? මොනවද ඕනේ? මම කුත් ගන්න ටූත් බ්‍රෂ් ටිකක් ගන්න. බලමු දිනනද කියලා. අපි යමු තුල්ද?
දැන් මෙතෙන් ආවරද මේක එකක් මේ අද එකක් $5 මේ වගේ එක බ්‍රෂ් එකක්. මේ වගේ තැන් වලින් ගන්නකොට ඔක තමයි සීන් එක මේ එකක් $5යි. ඉතින් ඒ හින්දා මෙයා කියනවා මේ දත්ම දෙන්න ඕනේ නැහැ කියලා. මේක ගමේ. අපි BP එකට ගියා ටූත් බ්‍රෂ් ගන්න. හැබැයි මේ එක ටූත් බ්‍රෂ් එකක් $5. ඉතින් අපි දෙන්න කල්පනා කරේ $5 දීලා ටූත් බ්‍රෂ් දෙකකුත් ගන්න ඕනේ. තව ටූත් පේස්ට් එකක් ගන්නත් ඕනේ. ඊට වඩා මෙයාට ඔප්ෂන් නැහැ දෙන්න. අපි මවුත් වොෂ් එකක් ගමු කියලා. නේ. ඉතින් අපි මවුත් වොෂ් එකක් අරගෙන මාරු වුණා. දැන් මේ අපි යාළුවෙක් ආවා අපිත් එක්ක මේ පොරබඩ මිසින් ආවේ. ඉතින් අපි චුට්ටක් පොඩ්ඩක් නවත්තගෙන නවත්තගත්තා මේ හින්දා එයා තමයි අපේ හැමදාම අපේ ඕගනයිසර්. නඩේගුරා කියන්නේ යන්නේ නේද? නඩේගුරා මෑන් ගාව ඕන දෙයක් තියෙනවා. ට්‍රිප් යන්නද කැම්පින් යන්නද මෑන් ගාව තමයි බඩට ඉතින් අපි ඉතින් මෑන් එක ආවේ දැන් බීපී එකේ ඉඳන් මෑන් පොඩ්ඩක් මිසින් වගේ දැන් පොඩ්ඩක් අපි නැවතුවා මේ මෑන් එන. අපි වැරදි පාර යනවා ඒ වගේ නෑ. කිලෝමීටර් 35ක් කරා ආවා මෑන් නැහැ. ඔව්. බලමු. මං හිතන්නේ අර එන්නේ ඒගොල්ලෝ නේ. නෑ නෑ සුදු පාර වෙන්නේ නැති. සුදු පාර වෙන්න තමයි එන්නේ. නෑ. කවන්නේ බලමු. ඉතින් අපි දැන් කැම්පින් ග්‍රවුන්ඩ් එකට යන ගමන් ඉන්නේ. අද අපි යන කැම්පින් ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මනුකව් හෙඩ්ස් පැත්තේ. ඒ කියන්නේ අපි ඉන්න තැන ඉඳන් ඒ කියන්නේ අපේ ගෙදර ඉඳන් පැය එකමාරක විතර ඩ්‍රයිව් එකක්. හරිම ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ අපේ වීඩියෝස් වලින් දකින්නට වඩා ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දි මේ පාරවල් ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. අපි ආවා මෙන්න මේ පාරේ තමයි දැන් යන්න ඕනේ. අපි කැම්ප් ග්‍රවුන්ඩ් එකට අපි දැන් මේ පාරෙත් තව කිලෝමීටර් කීයක් යන්න තියෙනවද? 3ක් යනවා. නල්ලේම නැති වෙනවා දැන් පොඩ්ඩක්. මොකද එහෙනම් අයිසොලේටඩ් ප්ලේසස් නේ. බීච් එක ගාවේ මේ මිනිස්සු මේ පැත්තේ මෙලිය මිනිස්සුත් නැහැ. හරක් ඉන්න මේ. ඔයගේ නෑදෑයෝ ඉන්නවා. ඔෆ්ලයින් ගිහලා ඔෆ්ලයින් ගියා. ඔයගේ නෑදෑයෝ ඉන්නේ. නෑ ඉන්නේ. මේ ඉන්නේ මල්ලි. අර ඉන්නේ මාසියා. අපි ආව දැන් කැම්පින් ග්‍රවුන්ඩ් එකට. බඩු ටික අරගෙන ලාස්ට් වෙන්න යන්න දැන්. ඉතින් අපි දැන් ග්‍රවුන්ඩ් එකට ආපු ගමන්ම අපේ කැම්පින් ටෙන්ට්ස් ටික හදන්න පටන් ගත්තා. මේ ටෙන්ට්ස් හදන වැඩේ නම් ඇත්තටම ටිකක් වෙලා යන වැඩක්. ලේසි හැබැයි චුට්ටක් වෙලා යනවා. අනිත් එක දෙන්නෙක් අනිවාර්යෙන් ඕනේ මේක හදන්න. සපෝට් එක මොන දෙපැත්තෙන්ම ඉතින් ඒ හින්දා. ඉතින් කොහොම හරි අපි හිමීට ෆිගර් අවුට් කරගත්තා කොයි පැත්තටද කොයි පැත්ත එන්න ඕනේ එහෙම කියලා. ඉතින් එහාට මෙහාට කරකව කොහොම හරි ටෙන්ට් එක හදලා ඉවර කරගත්තා. මෙන්න මේ විදිහට තමයි කට්ටියගේ ටෙන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් මේ අනිත් කට්ටිය ෆැමිලිස් ඔයි කපල්ස් ඔයි හිටියේ. ඉතින් තව යාළුවෝ දෙන්නෙක් එන්න තියෙනවා. ඉතින් ඒ කට්ටියත් ඇවිල්ලා හැමීට ටෙන්ට් එකත් හදාගනි. Hey. Oh, මොකද කරන්නේ? මෙට්ටට උලන් ගහනවද? මෙට්ට උලන් ගන්න. මේක තමයි අපි ආපු කැම්ප් ග්‍රවුන්ඩ් එකේ නම. බෲක් කැම්ප් ග්‍රවුන්ඩ්. මේ තියෙන්නේ ඉතින් අපේ ටෙන්ට්ස් ටික. ඉතින් අපි මේ ටෙන්ට්ස් ටික හදලා දැන් යනවා චූටි වෝක් එකක් බීච් එක පැත්තට. අපි යන්කෝ. ඉතින් කැම්පින් ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳන් මීටර් 200-300ක් වගේ තමයි මේ බීච් එකට තිබ්බේ. ඉතින් යන් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් අපි ආවා දැන් බීච් එකට. මේ බලන්නකො සිප්පි කටු ගොඩාක් තියෙනවා. මෙහි හරිම අන්යුෂුවල් මෙච්චර ගොඩාක් සිප්පි කටු තියෙන බීචස් හරිම අඩුයි. ඉතින් මේ පේනවනේ වතුර ටිකක් පිටිපස්සට ගිහිල්ලා තියෙන මොකද ලෝ ටයිඩ් එක නිසා. අපි මේ බීච් එක මැද ඉන්නේ ගායිස් මෙන්න මෙතන. අන්න උතන තියෙනවා පොඩි දූපතක්. එතනට යන්න තමයි හදන්නේ. මඩේ එරීගෙන යන්නේ. කොහොම හරි හෙමිට අපි ආවා මේ චූටි දූපතට.
මේ පේනෝනේ කට්ටිය ගල් උඩින් නැගගෙන එහෙම මෙතනට ආවේ. මෙතන හරිම ලස්සනයි. ඉතින් ලෝ ටයිඩ් එක නිසා අපිට මෙතනට පයින් එන්න පුළුවන් කමක් තිබ්බා. එහෙම නැත්නම් ඉතින් ටිකක් අමාරුයි. වතුර එහෙම තිබ්බොතින් එන්න බෑ ඇත්තටම. ඉතින් අපි මේ අයිලන්ඩ් එකට එද්දි තවත් කට්ටියක් හිටියා. ඉතින් ඒ කට්ටිය නම් ඇවිල්ලා තිබ්බේ ෆිෂින් වලට. අපි එනකනුත් ඒ කට්ටිය හිටියා. මං හිතන්නේ රෑ වෙනකන් ඉන්න ඇති. කොහොම හරි අපි එතන ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් අරගෙන ආයෙත් ආවා අපේ කැම්ප් එක පැත්තට. ඉතින් අපි ආයෙත් කැම්පින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා අපේ ටෙන්ට්ස් ටික ඔක්කොම රෙඩි කරගෙන ඊට පස්සේ අපි ඩිනර් හදාගෙන කාලා ආයෙත් චුට්ටක් වෙලා ඉඳලා බීච් එක පැත්තට ගියා චුට්ටක් එන්ජොයි කරන්න. ඉතින් අපි බීච් එකට වෙලා සින්දු කියලා ටිකක් රෑ වෙනකන් ඉඳලා ඊට පස්සේ අපේ ටෙන්ට්ස් වලට ගිහිල්ලා නිදාගත්තා. ඉතින් ඔහොම තමයි පළවෙනි දවස ඉවර වුණේ. Good morning guys. අපි දැන් ආවා. තාම ටෙන්ට් එක ඇතුලේ යන මොකද නෙවෙයි තමයි. බලමු මොකද ඉන්නේ කියලා ඊට පස්සේ. නේ. Hi guys. අපි කැම්පින් කරලා ටෙන්ට්ස් ටික අකුලවලා යන්න යන්නේ. කියන්නේ විස්තරිත. අපි උදේට මොකද තාම කෑවේ නැහැ. කොෆියක් විතරයි ගෑවේ. එනකම් බලන්න ඕනේ හරි කන්න. එහෙම නැත්නම් ගෙදර දවල්ටම එකපාරම කනවා නේ. Yes. ගෙදර ගිහලා එකපාරටම කනවා. ඒක මාරු ඉතින් අතන ඔෆිස් දාන්න තියෙන්නේ. ඔව්. ඒක වොෂ්රූම් තියෙනවා. අර අතන ඉස්සරහ තියෙන මේ බාබිකු දාන්න ඕන අපිට පෙන්නන්න. එන්නක පෙන්නන්න. දැන් මෙහෙම සාමාන්‍යයෙන් හැම ගොඩක් මෙහි ගොඩක් පාක්ස් වල මෙහෙම තියෙනවා මේ බාබිකු තික්ස්. ඉතින් අපිට ඕන නම් මෙතන ඇවිල්ලා මේ ගවර්න්මන්ට් එකෙන් තමයි මේක මේන්ටේන් කරන්නේ. ගෑස් ගෙනල්ලා තියෙනවා නම් මේක සම් කරගෙන ඒක දාන්න වෙයි. අපිට හැබැයි මේවා යූස් කරලා ක්ලීන් කරලා තමයි යන්න ඕනේ. අපර හයක් කල්ලන් ඉන්නකෝ තියෙනවා මේ මම ඊට පස්සේ ට්‍රේන් කරලා මෙතන බාබිකු දාන්න. දැන් කට්ටියම ටෙන්ට්ස් ටික අකුල්ලවගෙන මේ ඔක්කොමලා අපේ කට්ටිය දැන් ගෙවල් බලා පිටත් වෙන්න හදන්නේ. Any last words? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කැම්පින් ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. bye.